ඉඳලා හිටවලත් පවුලේ අයට මේ වගේ කෑම වේලක් දෙන්න බැරි නම් වැඩක් නෑනේ. ඉතින් ඇත්තටම මගේ පවුලේ කට්ටිය වෙනුවෙන් මම හදපු කෑම වර්ග කීපයක් තමයි මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඉතින් ඒකට සහාය දෙන්නේ විදිහට අපේ පොඩ්ඩව තමයි මම එකතු කරගත්තේ. ඉතින් යාලා ආස කරන පෑන් කේක් කට්ලට්ස් ඒ විතරක් නෙමෙයි. යාලගේ ඩ්‍රම් ස්ටික්ස් උත් මම ගෙදරම හැදුවා. ඉතින් ඇත්තටම පොඩ්ඩයි ඉතින් ඒකට ලොකු සපෝට් එකක් දුන්නා. හැබැයි බදිනේවට එහෙම මම යාව ගත්තේ නෑ. හැබැයි පෑන් කේක් වලට නම් යාව මම ගත්ත උදව්වට මොකද එයාත් ඉතින් ඒව පුරුදු වෙන්න එපයිනේ. මොකද එයා අක්කි වගේම ඒවට උදව් වෙන ගොඩක් කැමතියි. ඉතින් අතත් පොඩ්ඩක් පුච්ච ගත්තා. එහෙමයි කියලා ඉතින් එයා වැඩේ අතෑරියේ නෑ. හරියට මාත් එක්ක එකතු වෙලා මේ වැඩේට උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ පොඩි අයව මේ වගේ වැඩවලට උදව්වට ගන්න. ඉතින් මොකද යාලටත් ඒව අතුරු වෙන්න එපයිනේ. ඉතින් එයා මේ හැන්ද අල්ලන විදිය උනත් ඉතින් පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ තවත්. ඉතින් ලස්සන කට්ලට්ස් එක්ක එයා හදපු පෑන් කේක්ස් මං හදපු චිකන් ඩ්‍රම් ස්ටික් පවුලේ අය ආදරෙන් වගේම ආසාවෙන් කෑවේ. ගෙදරම හදපු නිසා විතරක් නෙමෙයි අපි දෙන්නගේ ආදරයත් එකතු කරලා ආදරෙන්ම හදලා යාලට දුන්න නිසා. ඔයාලත් එහෙනම් මේක කරලා බලන්න.